ඔබේ දරුවගේ ෆොටෝස් Facebook එකට වගේම වෙනත් සෝෂල් මීඩියා account වලට දාන එකෙන් ඔබම ඔබේ දරුවව අනතුරකට දානවා කියලා වෙලා ඔයාලා දැනගෙන හිටියද? ඉතින් චුට්ටක් මෙන්න මේ ගැන අපි කතා කරමු. අද කාලේ අපි හැමෝම දරුවන්ගේ ලස්සන මතකයන් මොනවා හරි තියෙනවා නම් අන්නේ මතකයන් Facebook එකේ වගේම අනිත් සෝෂල් මීඩියා වල account වලත් අපි මේක ෂෙයා කරනවා. ඒත් නොදැනුවත්වම අපේ දරුවගේ ආරක්ෂාවට අවධානමක් ඇති කරන අවස්ථා තියෙනවා. ඉතින් මෙන්න මේ අවස්ථා මොනවද කියලා අපි කතා කරමු. පළවෙනි දේ තමයි පාසල් ටිලැන්දුමින් ගත් ඡායාරූප. ඉතින් මෙන්න මේ ඡායාරූප ඔයාලා සෝෂල් මීඩියා වලට දානකොට පරිස්සම් වෙන්න ඕනි. ඒකෙන් දරුවා ඉගෙන ගන්න පාසල අඳුර ගන්න පුළුවන් වෙනවා. දෙවෙනි දේ තමයි නිවසේ ලිපිනේ හෝ නිවසේ ඉදිරිපස පෙන්වන ෆොටෝ ඔයාලා සෝෂල් මීඩියා account වලට අප්ලෝඩ් කරනවද? ඒවත් අනවශ්‍ය තොරතුරු ඔයාලා තවත් කෙනෙකුට ලබා දෙන අවස්ථාවක් වෙන්න පුළුවන්. තුන්වෙනි දේ තමයි live location, ඒ වගේම ඔයාලගේ පවුල දැනටමත් ඉන්න ස්ථාන නිවැරදිව පළ කරලා ඉවරලා ඔයාලා FB එකට post upload කරනවා. ඔබ කොහෙද ඉන්නේ කියලා අනිත් අයට මේකෙන් දැනගන්න පුළුවන් වෙනවා. ඉතින් ඒකත් ඔබට අනතුරක් වෙන්න පුළුවන් අවස්ථාවක් වෙනවා එතකොට. හතරවෙනි දේ තමයි දරුවගේ සම්පූර්ණ නම, පාසල, පන්තිය වගේම පුද්ගලික තොරතුරු ඔයාලා caption එකක් විදියට සමහර වෙලාවට සමහර post වලට යොදනවා. ඉතින් මේකත් ඔයාලා කරන එක වැරදි දෙයක් වෙනවා. පස්වෙනි දේ තමයි ඔබේ Facebook account එක public නම් ඔබ නොදන්න අයත් මෙන්න මේ කියන photos, videos බලනවා. ඉතින් මේ කාරණාවේදී මතක තියාගන්න දරුවගේ ලස්සන මතකයන් share කරන එක වැරද්දක් කියන එක නෙමෙයි මම මෙතනදී ඔයාලට කියන්න හැදුවේ. හැබැයි ඔයාලගේ පුද්ගලික තොරතුරු ආරක්ෂා කරගෙන ඔයාලට පුළුවන් දාන ෆොටෝ එකක් මේ අන්තර්ජාලයට මුදා හරින්න. ඉතින් ඒක තමයි ඔයාලට වැදගත් වෙන්නේ. ඉතින් ඔයාලට පුළුවන් මේ වීඩියෝ එක හැම අම්මා කෙනෙකුටම හැම තාත්තා කෙනෙකුටම පේන්න ෂෙයා කරන්න. පොඩි වෙනසක් නිසා ලොකු අවදානමක් වළක්ව ගන්න ඒකෙන් අපිට පුළුවන්කමක් ලැබෙවි. ඒ වගේම තමයි ඔයාලට මොකක් හරි අදහසක් තියෙනවා නම් ඔයාලට පුළුවන් කමෙන්ට් එකක් දාගෙන යන්න. අපිවත් ෆලෝ කරලා තියාගන්න කියලා ආදරෙන් මතක් කරනවා.